ඔන්න වෙරළාසන්නේ පුංචි පැල්පතක මල්කාන්ති සහ පූජා නමින් අම්මා කෙනෙකුයි දුවෙකුයි හිටියා. මෙයාලගේ ආදායම් මාර්ගය උනේ මාළු වෙළඳාමයි. නමුත් මේ වෙළඳාමෙන් එදා වේල කන්නවත් හොයාගන්න බැරි නිසා මල්කාන්ති හිටියේ හරිම වේදනාවෙන්. ඉතින් මේ පූජාත් එයාගේ අම්මට වෙළඳාම් කරන්න උපරිම සහයෝගය දුන්නා. කොච්චර උත්සාහ කළත් වෙළඳාම සිදු නොවන නිසා වෙනස් දෙයක් කරන්න ඕනි කියලා පූජා කල්පනා කළා. මේ අතරේ පූජාගේ හිතට ආපු අදහසක් ගැන මල්කාන්තිට පැවසුවත් මල්කාන්ති මුලදී නම් මේකට කැමති වුණේ නැහැ. පසුව පූජාගේ හිතේ තිබ්බ විශ්වාසය නිසාම මල්කාන්ති මේකට කැමති වුණා. ඉතින් හැමෝම මාළු වෙළඳාම කරන නිසා මේ දෙන්නා මාළු වලින් විවිධ කෑම හදලා විකුණන්න පටන් ගත්තා. ඉතින් මේක පාරිභෝගිකයන්ට අලුත් දෙයක් නිසා පූජා කල්පනා කළා මුලින්ම පාරිභෝගිකයන්ට නොමිලේ රස බලන්න දෙන්න. රස බලපු පාරිභෝගිකයෝ මහා සතුටටපත් වූ නිසා මුළු ප්‍රදේශයේම මේ ව්‍යාපාරය ජනප්‍රිය වුණා. ඉතින් පූජා වෙනස් විදියට හිතපු නිසා එයාලා ලොකු ව්‍යාපාරිකයෝ බවට පත් වුණා. ඉතින් අපිත් පුරුදු වෙමු. හැමෝම කරන දේ කරන්නේ නැතුව වෙනස් දෙයක් කරන්න. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.